ඔයාගේ බයික් එකේ ඩිස්ප්ලේ එකේ මෙන්න මේ වගේ error එකක් පෙන්නනවා නම් ඒක fix කරගන්න මුලින්ම බලන්න ඕනේ බයික් එකේ ඇස්ලරේටර් එක. මේ තියෙන්නේ බයික් එකේ ඇස්ලරේටර් එක. එහෙම නැත්නම් throttle එක. ඊට පස්සේ මේ බයික් එකේ ඇස්ලරේටර් එකේ වයර් ලයින් එක. ඊටත් පස්සේ බලන්න ඕනේ බයික් එකේ control එක. ඉතින් මෙන්න මේ ඇස්ලරේටර් එක සාමාන්‍ය බයික් එකේ ඇස්ලරේටර් එකක් වගේ නෙමෙයි වැඩ කරන්නේ. ස්පෙක්ටර් බයික් එකේ ඇස්ලරේටර් එකක් වැඩ කරන්නේ ඇස්ලරේටර් කේබල් එකක් කරා. නමුත් ඉලෙක්ට්‍රික් බයික් එකේ ඇස්ලරේටර් එකක් වැඩ කරන්නේ මැග්නට් එකක් කරා. එතකොට මේකේ කේබල් මුකුත් නැහැ. වයර් ලයින් එකක තමයි මෙන්න මේ ඇස්ලරේටර් එක එන්නේ. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ වගේ error එකක් ඔයාගේ බයික් එකේ ඩිස්ප්ලේ එකෙත් පෙන්නුවොත් කොහොමද ඔයා ඒක ගෙදර ඉඳන්ම ෆික්ස් කරගන්නේ කියලා. මේක අයින් කරන්න කලින් මේ චොකට් එක පන්නන්න ඕනේ. ඉතින් මේ වැඩේ හරි පරිස්සමට කරගන්න ඕනේ වයර් එහෙම කැඩෙන්නේ නැති වෙන්න. ඉතින් මෙන්න මේක තමයි එතකොට ඇස්ලරේටර් එකට එන වයර් ලයින් එක. ඉතින් මෙන්න මේ වයර් ලයින් එකෙන් තමයි ඇස්ලරේටර් එකට සිග්නල් එක එන්නේ. මෙන්න මේ චොකට් තුනෙන් තමයි ඇස්ලරේටර් වයර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු ඉස්සෙල්ලාම මේකේ මොන හරි වතුර හරි ග්‍රීස් හරි මොන හරි තියෙනවද කියලා. ඔයාලා මෙහෙම ගලවනකොට ඔයාලගේ ෂොකට් වල මොන හරි වතුර ග්‍රීස් වගේ මොන හරි දෙයක් තිබ්බොත් ඔයාලට පුළුවන් ඩ්‍රයර් එකක් පාවිච්චි කරලා මේක ඉවත් කරලා ආයි ෂොකට් එක ගහලා චෙක් කරලා මේකට විසඳුමක් ලබා ගන්න. අනිවාර්යෙන්ම මේක ගලවන්න කලින් මේ කලර්ස් මතක තියාගන්න. මේ ෆොටෝස් ගහගන්න. මේල් එකේ ෆීමේල් එකේ ලකුණු කරලා ඒක ෆොටෝ එකකුත් ගහලා තියාගන්න. මොකද මාරු වෙලා ප්ලග් කරත් මේක වැඩ කරන්නේ නැහැ. ෂොකට්ස් වල මුකුත් ප්‍රශ්නයක් තිබෙත් නැත්නම් ඒ වගේම කලින් තිබ්බ ඇස්ලරේටර් එකේ වයර් වල ප්‍රශ්නයක් තිබෙත් නැත්නම් අපි කරන්න ඕනේ ඇස්ලරේටර් එක මාරු කරලා චෙක් කරලා බලන එක. ඉතින් අපි දැන් අලුත් ඇස්ලරේටර් එක ප්ලග් කරලා බලමු. මේක හයි කරනකොට ඔයාලට අවශ්‍ය විදිහට මේකේ ඇන්ගල් එක හරියට තියලා මේක තද කරගන්න පුළුවන්. අපි දැන් අලුත් ඇස්ලරේටර් එක ප්ලග් කරලා තියෙන්නේ. අපි දැන් බලමු මේක error එක ෆික්ස් වෙලාද කියලා. ඉතින් දැන් මෙතන error එක නෑ කියන්නේ දැන් ඒ error එක ෆික්ස් වෙලා තියෙනවා. අපිට දැන් ඇක්සෙට් කරලත් බලන්න පුළුවන් බයික් එක වැඩ කරනවද කියලා.